ඉතින් වෙල්කම් පිළිගන්නවා හැමෝම අපේ YouTube channel එකේ ගෙන තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් guys අද අපේ YouTube channel එකේ ගෙනාවේ 1xbet කියන betting platform එකට කොහොමද agent කෙනෙක් නැතුව හරියටම iPay වගේ iPay UPay වගේ කිසිම payment method එකක් නැතුව තමන්ගේම method එකකින් තමන්ටම කියන හරියම විනාඩි 5 හරියම පහසු ක්‍රමයකින් deposit සහ withdrawal කරන ක්‍රමයක් ගැන කියලා දෙන්න. ඉතින් මේ ක්‍රමයේදී තමන්ට විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත තමන්ට deposit එක කරගන්න පුළුවන්. විනාඩි 5ක් ඇතුළත withdrawal එක කරගන්න පුළුවන්. ඉතින් agent ළඟට ගිහිල්ලා පසුතැවීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම එක iPay UPay වලට payment කරලා පරක්කු වෙන අවශ්‍යතාවයක් නැහැ. මේකට කරලා ඉවරලා විශ්වාසනීය ලෙස තමයි withdrawal එක ගන්න අපි මේකෙන් deposit එක කරන්න මේක කියලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක මනදලා ඉන්න මොකද මේ වගේ ස්ටෙප් එකක් කියලා දෙනකොට වීඩියෝ එක ස්කිප් කරන්න එපා. හේතුව මේ වගේ ස්ටෙප් එකක් කියලා දෙනකොට වීඩියෝ එක ස්කිප් කරොත් සමහර තැන් වල පොඩි මිස්ටේක් කරලා සමහරගේ මුදල් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඒවත් අනිවාර්යෙන් වීඩියෝ එකේ හැම ස්ටෙප් එකක්ම හරියට ඔයාලගේ ෆෝකස් එක තියාගෙන හරියටම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඉතින් guys වීඩියෝ එක ගැන තවත් අපේ YouTube channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම 1xbet අපේ මේ සම්බන්ධ වීඩියෝස් අපි දානවා. ගොඩක් සම්බන්ධ වීඩියෝස් ඉතින් අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon all කරලා තියාගන්න. ඒ වගේම guys ඔයාලට කියන්න ඕනේ ඔයාලා තාමත් 1xbet account එකක් create කරගෙන නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන YouTube පහළ තියෙන 1xbet අපේ අපි කියදී account එක create කරන්න කියලා තියෙන වීඩියෝ එකේ link එක තියෙනවා. ඒ වීඩියෝ එකේ ඒ link එක බලලා ඉවරලා අනිවාර්යෙන් අපේ promo code use කරලා 1xbet account එක create කරගන්න. ඔයාලට ඒක අනුතර මේ වීඩියෝ එකේ display වෙන ති capital ලකුණින් ප්‍රකාශ 2026 කියන 1xbet promo code එක අනිවාර්යෙන් මේ promo code use කරලා ඔයාලා 1xbet account එක create කරගන්න අවශ්‍ය කරන්නේ බා. මොකද අපි promo code use කරොත් ඔයාලා free bet, free bonus, free deposit වගේ ඔයාලා දාන මුදල double වීමේ double කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් කටදෙන ප්‍රශ්නයක් තමයි Aviator Crash වගේ games වලට signals ලබා දෙන්නේ නැද්ද කියන එක. ඉතින් ඔයාලා signals ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ ඔයාලා Telegram channel එකට set වෙන්න. අපේ Telegram channel එකේ free deposit, free bet slip, free bonus වගේම free crash games, free crash and Aviator කියන games වලට free signals ලබා දෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් අනිවාර්යයෙන් අපේ Telegram channel එකට join වෙන්න. ඉතින් guys වැඩි කතා නොකිය අපි යමු වීඩියෝ එකට. හරි guys. ඉතින් මම ඉන්නේ ඔයාලට පේන ඇති මම මේ ඉන්නේ 1xbet කියන platform එකේ. ඔයාලා deposit එකක් දාගන්නකොට ඔයාලා මුලින්ම යන්න ඕනේ. මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවා. ඉතින් මෙතන menu icon එකක්. මෙන්න මේ menu icon එක click කරන්න ඕනේ. අන්න menu icon එක click කරාම පස්සේ ඔයාලට තියෙන මෙන්න මේ වගේ platform එකක් එනවා. deposit එකක් දාගන්නකොට සාමාන්‍යයෙන් deposit එකක් දාගන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. මේ ඩිපසිට මෙත තින්තට යන පුළන් ක්‍රම තින මෙතන තම ඩිපසි බන්න එක බන්න පුළුවන් කෙලීම යන ඩිපසි බන්න එක බන්න පුළුවන් ඒමනත් තව ක්‍රමයක් තියෙනවා මෙ මෙතන අදවලට ගිහිල්ලා මෙතන අදවලට ගිහිල්ලා ඒකන පොඩ වක්‍රෝම අදවලට ගිහිල්ලා අදවල තියෙනවෙන මේ එකකව් මනජමට කිරක් අන්න එකකව් මනජමට වලට ගිහිල්ලා ආන පුළුවන් මෙතර තින ටිපසිට බන්න එක දින ටිපසිට කරගන්න විද්‍රෝ කරන විද්‍රෝ බඩ විද්‍රෝ කරන්න පුළුවන් ඊන ක්‍රමය තමයි මෙතැන්ට යන්න පුළුවන් ක්‍රමයක් ඒ තමයි වෙන තතින සෙටින් අයිකන ට්ලික් කරන්න එතතින සෙටින් අයිකන ට්ලික් කර පසදී වාලට පේන ඇති මෙන මෙතන තියෙනවා මේ ඩිපසිට ඇන් විද්‍රෝග බඩ්ක තියෙනවා ඉතින් කැමති මෙතරි ගුණත් යන්න පුළුවන් ඉතින් මෙතෙන් ඩාවපක මෙතන ඩිපසිට බඩ්න ට්ලික් කරනවා ඉතින් ගයිස් වාලට පේන ඇති ඩිපසි බඩ්න ට්ලික් කර පස්සේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙලා ඔයාලා මෙන්න මේ වගේ ඩිපසිට ප්ලැට්ෆෝම් ගණනාවකට අපිව එනවා ඉතින් ඔයාලට මම කිව්වා වගේ මෙතන iPay UPay විශ්ව සම්පත් නෝකේ ගොඩක් ක්‍රම තියෙනවා easy cash dialog finance ගොඩක් ක්‍රම තියෙනවා ඉතින් මේ වගේ ක්‍රම කරලා සමහර ඔයාලගේ මුදල් බයක් එහෙම පුළුවන් ඉතින් මේ වගේ නොකර තමන්ට හරියටම ඩිපොසිට් එකක් දාගන්න ඉතින් මම කියලා දෙනවා ඉතින් guys ඔයාලා ඊළඟ කරන්න තියෙන්නේ මේ ක්‍රම දෙකක් මම කියලා දෙනවාද ඉතින් වෙනද ඩිපොසිට් කියන ක්‍රම ගණනාවක් තියෙනවා cryptocurrency deposit bank transfer mobile payment e-wallet ඊට පස්සේ තව තියෙනවා payment card ඒ වගේම තියෙනවා රෙකමන්ඩ් කියලා වගේ ඉතින් ගණනාවක් තියෙනවා ඉතින් මම මෙන්න මෙතනදී ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ වීඩියෝ එකේ රෙකමන්ඩ් කරන්නේ මම ඔයාලට මෙන්න මේක ඒ තමයි මෙන්න මේ Visa සහ Mastercard Visa සහ Mastercard සහ මේ Binance Pay කියන එක මෙන්න මේ Binance Pay මෙන්න මේ එක ඊට මේක දෙක ඊට පස්සේ මෙන්න මේ Binance Pay කියන එක තුන ඉතින් මෙන්න මේ ටික තමයි මම රෙකමන්ඩ් කරන්නේ දැන් අපි මම Visa card කියන දේ ඔබට පෙන්නන්න. ඉතින් Visa card කියන දේ ඔබට ඉවරලා මෙතන අනිවාර්යයෙන්ම තමන්ගේ personal details පුරවන්න ඕනේ Visa card එක වැඩ කරන්න ඕන නම් මම දැනට පොඩ්ඩක් මේක personal details එක පුරවන්න. මේක personal details කියන වලට පේනවා ඉතින් Visa card එක අනිවාර්යෙන් දානවා නම් තමන්ගේ personal profile එක ඒ වගේම තමන්ගේ phone number එක link කරන්නත් ඕනි. ඉතින් තමන්ට ඒක කරගන්න ඕනේ මම දැන් edit කරගන්න ශනික. ඉතින් ඒක පුරවගත්තන් පස්සේ දේවල්ට පුළුවන්
මෙන්න මෙතන අනිවාර්යෙන් අහන්න මෙන්න මේවා තමන්ගේ බැංක් නම්බර් එක අහනවා. ඒ වගේම බැංක් එකේ විස්තර ගැන මේවා අහන්න. ඔයාලගෙන් අනිවාර්යෙන්ම බැංක් එකේ නේම් එක ඔයාලා බැංකේ නේම් එකට දෙන්න ඕනි වීසා කාඩ් කියන එක. උදාහරණයක් නම් වීසා කාඩ් තමයි ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ බැංක් එකේ බැංක් එකේ නේම් එක අහනවා තමන්ගේ. ඒතර BOC කියලා දෙන. ඉතින් BOC නම් BOC, Peoples නම් Peoples. එහෙම බැංක් එකේ නම දෙනවා. ඊට පස්සේ බැංක් කාඩ් නම්බර් එක දෙනවා. ඊට පස්සේ දෙන ඔයාලගේ බැංක් බ්‍රාන්ච් එක. ඊට පස්සේ ඔයාලා දෙන amount එක දුන්නා පස්සේ ඔයාලට දෙන තියෙන්නේ ඔයාලගේ holder name කියන්නේ ඔයාලගේ බැංකුව අයිතිකාරගේ නම දෙන්න තියෙන්නේ. ඒක දීලා confirm දුන්නාන් පස්සේදී ඔයාලට එනවා බැංක් කාඩ් එකේ details ටික පුරවන්න. අනිවාර්යෙන් කාඩ් එකේ details පුරවන්න නැත්නම් payment එක කරන්න බෑනේ. අනිවාර්යෙන් කාඩ් එකේ details පුරවුවාන් පස්සේ ඔයාලට code එක දීලා payment එක කරගන්න පුළුවන්. withdrawal එකත් වීසා කාඩ් එකම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන කරන්න මට කරන්න බෑ. ඉතින් මොකද කරන්න බැරි හේතුව මගේ personal details නිසා ඒවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් විතර Mastercard සාමාන්‍ය Mastercard කියන්නේ වීසා කාඩ් එක වගේම එකක් තමයි. මොකද Mastercard එකෙත් ඒ විදිහටම තමයි ඔයාලට කරන්නත් තියෙන්නේ. හරි ඊට පස්සේ මේ Binance Pay. මේ Binance Pay කියන එක ලැබුවාන් පස්සේදී ඔයාලට පේනවා ඉතින් confirm අඩුම මුදල රුපියල් 315යි 311යි. ඊට පස්සේ මේ confirm දුන්නාන් පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන මේ විදිහට load වෙලා ඔයාලා තව ටිකකින් ලෝඩ් වුණාන් පස්සේදී ඔන්න ඔය විදියට ඔයාලට 1 USDT ඒ කියන්නේ ඩොලරයක් තමයි 311ක් කියන ඩොලරයක්. දැන් බලමු අපි මෙන්න මේ විදියට Binance එකට ගිහිල්ලා Binance Pay එකේ මෙන්න මේ QR එක ස්කෑන් කරලා ඔයාලට පුළුවන් Binance එකෙන් මේකට withdrawal කරලා deposit දාගන්න. ඒ deposit දානවා කියන්නේ ඔයාලට Binance එකටම withdrawal එක කරගෙන ඉවරලා බැංකුවට ගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් guys මෙන්න මේ method තුන තමයි මම recommend කරන්නේ. ඔයාලට මේ method තුන හරහා හොඳටම deposit withdraw කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ method තුන පාවිච්චි කරලා deposit withdraw කරගන්න. ප්‍රශ්නයක් එම තියෙනවා නම් අනිවාර්යෙන්ම පහල comment section එකේ දාන්න. ඒ වගේම අපේ Telegram channel එකට join වෙලා මගේ නම්බර් එක අරගෙන ඉවරලා මගේ inbox විදිහට තියෙන ප්‍රශ්න කතා බහ කරලා ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය මේ method තුන පාවිච්චි කරන්න. ඒජන්ට් ලගාවට ගිය වද වෙන අවශ්‍යතාවයක් නැහැ. method පරක් deposit වෙලා පරක් වෙන්නේ තමන්ට ගේමක් ගන්න සුපිරිම deposit ක්‍රම තමයි මෙන්න මේ ක්‍රම තුන. ඉදි කරලා බලන්න අනිවාර්යෙන් හරියනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට තාමත් අපේ promo code register වෙලා නැත්නම් අනිවාර්යෙන්ම අපේ promo code register වෙන්න. free bet, free bonus, free bet slip, ඒ වගේම free gift වගේම ඔයාලට free deposit, ඒ වගේම ඔයාලට ඔයාලට දාන මුදල ඩබල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන්ම අපේ promo code use කරන්න ප්‍රකාශ 2030 කියන promo code එක. එහෙනම් guys අද වීඩියෝ එක අවසන් තවත් වීඩියෝ එකක් අද සමුගන සිරිතරාම සුබ දවසක්.